අද අපිත් එක්ක යමුද හොල්ටන් තැන්නේ නෙළුමල් බලන්න. ඉතින් අද අපි තොටුපොළ කන්ද රේල් එක තමයි යන්නේ. ඉතින් ටිකට් කවුන්ටර් එකෙන් ටිකට්ස් අරගෙන ඇතුළට යන්න. ඉතින් මෙතන ටිකට් ප්‍රයිසස් ගැන කියනවනම් දේශීය වැඩිහිටියට රුපියල් 150කුත් දේශීය දරුවන් සඳහා රුපියල් 100කුත් ඊට අමතරව මෙයාලගේ දේශීය සේවා ගාස්තු විදියට 10 දිනකට හෝ එක් වාහනයක් සඳහා රුපියල් 400ක මුදලකුත් අය කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ වෙන වාහනය අනුව ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඒතර කාර් එකක් නම් රුපියල් 150කුත් වෑන් ජීප් වලට රුපියල් 300කුත් බස් එකකට රුපියල් 500කුත් වගේ මුදලක් මේගොල්ලෝ අය කරනවා. එතකොට මේ සම්පූර්ණ මුළු එකතුව 18%න් වැඩි කරලා වැඩි පද්දකුත් එකතු කරලා තමයි ඔයගොල්ලන්ගේ ටිකට් ප්‍රයිස් එක තීරණය වෙන්නේ. ඉතින් අපිට මෙතනදී රුපියල් 1003ක සම්පූර්ණ ගාස්තුවක් මෙයාලා අපෙන් අය කරගත්තා. ඉතින් ඔයගොල්ලෝ ටිකට් එක ගත්තට පස්සේ මෙතන කවුන්ටර් එකක් තියෙනවා. එතනට ඔයගොල්ලන්ගේ වාහන වෙහිකල් නම්බර් එකයි ඔයගොල්ලෝගේ ඇඩ්‍රස් එක වගේ ඩීටේල්ස් ටිකක් පිළිගන්නවා. ඉතින් එතනට ඒ ටික දීලා අපිට පුළුවන් දැන් ඇතුළට යන්න. ඉතින් දැන් අපිට ටිකට් කවුන්ටර් එකට ටිකට් එක අරගෙන දැන් තොටුපොළ කන්ද ට්‍රේල් එක පටන් ගන්න තැන යන්න ඕනේ. අපි දැන් එතනට යනවා. අද ටිකක් වාහන ගොඩක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ අර නෙළුමල් බලන්න ගොඩක් කට්ටිය එනවා මේ දවස්වල. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා ට්‍රේල් එක පටන් ගන්න තැනදී හම්බෙමු. ඉතින් අපි තොටුපොළ කන්ද ට්‍රේල් එක පටන් ගන්න තැනට ආවා. ඉතින් අර පට්ටිපොළ හෝටල් ප්ලේස් එන්ට්‍රන්ස් එකේ ඉඳන් සාමාන්‍ය මීටර 500ක් වගේ දුරක් වගේ යනකොට වම් අත පැත්තේ තොටුපොළ කන්ද ට්‍රේල් එකේ මේ බෝඩ් එක වලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ට්‍රේල් එක පටන් ගමු. සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් වගේ තියෙනවා උඩ තොටුපොළ කන්ද පීක් එකට. ඉතින් මේ ට්‍රේල් එක පටන් ගන්න තැන බෝඩ් එකේ දාලා තිනවා මේ ප්‍රදේශයේ කොටියන්ගේ වාස භූමියක් නිසා තනියෙන් පාගමනින් ගමන් කරන්න එපා කියලා. ඉතින් ඒ ගැනත් ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න. ඉතින් අපි ට්‍රේල් එකේදී ඉස්සරහට යන ගමන් ඉතින් මාරම ලස්සනක් තියෙන මේ මල් වල. ඉතින් ඔයාලත් එන්න බලන්න මේ මල් වල ලස්සන. මේ වෙලාවේ ලොකු මිදුම් ගතියක් නැහැ. හැබැයි
ලොකු අවුකුත් නැහැ උදේම ආපු නිසා. මේ පේන අඩිපාර දිගේ තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් පාර හොයාගෙන යන්න ඕනේ කියලා දෙයක් නැහැ මේ තොටුපොළකන්ද ට්‍රේල් එක. ඉතින් ඕනම කෙනෙකුට රේසියෙන්ම ගමන් කරන්න පුළුවන් ට්‍රේල් එකක් තමයි මේ තොටුපොළකන්ද කියන්නේ. දැන් ට්‍රේල් එකේ ටික දුරක් ඉස්සරහට ආවා. ඉතින් එනකොට මේ වගේ රෝඩ් එකක් තියෙනවා. කැලිකසල ප්‍රදවගේ පරිසරයට දාන්න එපා කියලා. ඉතින් ඒක ඔයගොල්ලෝ අනිවාර්යෙන් පිළිපදින්න. මොකද මේ දේවල් අපි ආරක්ෂා කරගත්තොත් තමයි තව පරම්පරා ගානකට මේ දේවල් ඉතුරුලා තියෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ පරිසරයට ආදරය කරන විදිහට මේ දේවල් ඇවිල්ලා බලන්න. ඒ ඩිසිප්ලින් එකත් ඔයගොල්ලෝ තියාගන්න. ඉතින් මේ තියෙන්නේ හෝටන් තැනදී අපිට දකින්න හම්බුණු සුදු පාට නෙනෙව් මල් විශේෂය. ඉතින් මේකත් අර දම් පාට මල් විශේෂය වගේම ගොඩක් තැන්වලදී ඉතින් අපිට මේක බලන්න පුළුවන් වුණා. ඉතින් අපි දැන් මේ ඉස්සරහට යන පාර දිගටම දෙපැත්තේ උසට ලස්සනට මල් වෙලා තිනවා. ඉතින් අපේ උසපනට අදලා උසට මල් වෙලා තිනවා. අපිට තාම එහෙම අර දැන්නක් වගේ තැනක් හම්බුනේ නැහැ. දිගටම මේ විදිහට දෙපැත්තේ ගොඩක් උසට ලස්සනට මල් පිපිලා තියෙනවා. දැන් නම් ටිකක් අවුව වැටීගෙන ඉන්නේ. දැන් වෙලාව 7:00 විතර ඇති. ඒත් අවුව වැටෙනවා මේ දවස්වල.
දැන් අපි උසාර මල් ගස් වලින් ඉස්සරහට ආවම සාමාන්‍ය තැන්නක් හම්බ වෙනවා. ඒනට තාම ට්‍රේල් එක ඉවර නැහැ. මං හිතන්නේ ට්‍රේල් එකේ භාගයක් විතර දුරකට දැන් එළදින. හැබැයි දැන් මෙතනින් පස්සේ තියෙන්නේ සාමාන්‍ය ටිකක් උසින් අඩු මල් ගස්. හැබැයි කන්ද ටිකක් උඩට තියෙනවා. ඉතින් අපි කන්දේ තව ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට මොනවද මේ වටපිටාවේ view එකේදී පේන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මොනවද උඩට ගියහම පේන්නේ කියලා. මේ ගමනේදී නෙළුම් මල් වගේම මේ තොටුපොළ කන්ද ලස්සන කරන බෝවිඩියා මලුත් අපිට දකින්න හම්බුණා. අපි දැන් තොටුපොළ කන්දේ ටිකක් උස ස්ථානයකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනට අපිට හරිම ලස්සනට පේනවා උතුම් වූ ශ්‍රී පද ස්ථානය. මම ඔයාලට කැමරාව zoom කරලා පෙන්නන්න. බලන්න හරිම ලස්සනට දර්ශනය මෙතනට බලන්න පුළුවන් ආවොත් ඔයාලට. මම මෙතනදී ඇඟිල්ල දික් කරලා පෙන්නන්න යන්නේ. මම තව ටිකක් zoom කරන්නම් කැමරාව. එතකොට ඔයාලට තව ටිකක් හොඳට මේ උතුම් වූ ශ්‍රී පද ස්ථානය බලා ගන්න පුළුවන්. ඉතින් මේ කඳු මුදුන් අතරේ උසම කන්ද වගේ පේන්නේ ඔයාලට උතුම් වූ ශ්‍රී පද ස්ථානය. ඉතින් එතනින්ම මගේ දකුණු අත පැත්තට මම කැමරාව මෙහෙම ගෙනාවොත් ඔයාලට පෙන්වන්න පුළුවන්. දැන් මේ කොළ පාට වහලයක් වගේ තියෙන බිල්ඩින් දෙයක් පේන ඇති ඔයාලට මෙන්න මේ හරියේ. ඉතින් ඒ ඇවිල්ලා අබේවැල නිව්සීලන්ත ෆාම් එක. එතනින් තව පොඩ්ඩක් මෙහාට ගියාම ඔයගොල්ලෝ නෝරේ ඉඳන් අබේවැල පාරේ යනකොට දකින්න ඇති ලොකු වීන් ටර්බයින්ස්. ඉතින් ඒ වීන් ටර්බයින්ස් තමයි අර ඉස්සරහින් සුදු පාට කණු වගේ මෙතනට පේන්නේ. ඉතින් මෙතනට මේ වගේ ලොකු view එකක් තියෙනවා. තොටුපොළ කන්ද සාමාන්‍යයෙන් ලංකාවේ තුන්වෙනියට උසම කන්ද කියලා කියනවා. හැබැයි අපි දැන් අර ගොඩක්ම හෝටන් තැනට නිකන් පාර දිගේ උඩට එන නිසා අපිට එහෙම අර ලොකු උසක් උඩට යන්න කියලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට උනත් මේ ලොකු අපහසුකින් තොරව කන්ද උඩට නිකන් එන්න පුළුවන්. තොටුපොළ කන්ද වටා ගෙදුණු ජනප්‍රවාද තියෙනවා. රාවණ රජුරු සීතා දේවිය ඉන්දියාවෙන් පැහැරගෙන එනකොට දඬුමොණරය නැවැත්තුවා කියන්නේ මේ තොටුපොළ කන්ද පිහිටා තියෙන ප්‍රදේශයේ. ඉතින් අර ගුවන් තොටුපොළක් වගේ හඳුනාගත්ත නිසා පසු කාලීනව මේ ප්‍රදේශය තොටුපොළ කන්ද විදිහට ව්‍යවහාර වුණා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. අපි දැන් තොටුපොළ කන්ද ට්‍රේල් එක උඩටම ගියේ නැහැ. උඩටම යන්න බැලු කවුවත් වෙනවා. අපි අතන උඩටම යන්න කියලා තමයි හිතාගෙන උදේම ආවේ. නමුත් උදේ 8 වගේ වෙද්දිත් ලොකු වව්වක් වැඩෙන ගතිය. ඒ නිසා අපි සාමාන්‍ය පීක් එකක් තියෙන තැනකට ගිහිල්ලා අපි ආපහු පල්ලෙහාට ආවා. ඉතින් මම දැන් මේ ඉන්නේ තොටුපොළ කන්ද ට්‍රේලින් පටන් ගන්න තැන. මෙතන වොෂ්රූම්ස් තියෙනවා. ඉතින් ඒ පහසුකමුත් මෙතනින් මේගොල්ලෝ සලස්සලා දීලා තිනවා මේ ට්‍රේල් එක යන කට්ටියට ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. ඉතින් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ ෂෙයා කරන්න, ලයික් කරන්න. වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් අපිට එතකොට ඒ ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් බලලා ඒ අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ අලුත් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝස් වලින් ඉස්සරහට හම්බෙන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එක හම්බෙන්න බලාපොරොත්තු වෙයි. ඉල්ලන්න.